සිනාසෙමින් වනයට ඇතුළු ඔවුන් දෙතනාට ඉතිරි බෑ කිහිපය තුළු කුමක් සිදුවේදැයි ඔවුන් සිහිනකින්වත්ම සිතන්නට ඇත. ලෝකයම කම්පා කළ අදටත් විසඳා නොමැති පැනමා වනයේ අද්භූත අතුරුදහන්වීම ගැන ඔබ දන්නවාද? 2014 අප්‍රේල් මාසයේදී ක්‍රිස් සහ ලීසෑන් පැනමාවේ සුන්දර වනයක ඇවිදින්නට ගියා. නමුත් ඔවුන් අවසු පැමිණියේ නැහැ. මාස කිහිපයකට පසු හමුව ඔවුන්ගේ බෑගය තුළ තිබූ කැමරාව මුළු ලෝකයම බියටපත් කළා. එහි තිබුණේ අමුතුම ඡායාරූප 90ක්. එම ඡායාරූප සියල්ලම පාහේ ගෙන තිබුණේ රාත්‍රී කාලයේදී. සමහර පින්තූරවල අතු කැබලි, වැසි කබා සහ අමුතු වස්තුන් සටහන් වී තිබුණා. එක් පින්තූරයක ක්‍රිස්ගේ හිස පිටුපස රතු පැහැති යමක් දක්නට ලැබුණා. ඔවුන් කවුරුන් හොලුව බැඳ ගියාද? නැතහොත් ඔවුන් අද්භූත බලවේගයකට හසු වුණාද? ඔවුන්ගේ ශරීර කොටස් පසුව හමු වුණත් ඒවැයි තිබූ අමුතු ලක්ෂණ නිසා මේ මිනීමැරුමක්ද නැද්ද යන්න හදවත් අභිලාෂක්. පර්යේෂකයෝ කියන විදිහට මේ ඇටකටු ගොඩක් බ්ලීච් වෙලා එහෙම නැත්නම් සුදු පාටට හැරිලා තමයි තිබිලා තියෙන්නේ. මේක ඇත්තටම ස්වභාවික වෙන්න ටිකක් අමාරුයි කියලා තමයි පර්යේෂකයෝ නම් කියන්නේ. ඔබ හිතන්නේ ඔවුන්ට කුමක් වෙන්නේ නැද්ද? අදහස කමෙන්ට් කරන්න.